ආයයිබෝ වේවා කතාංග 8ක් පුරා දියුණ ට්‍රීබඩි ප්‍රොබ්ලම් පළමු කතා මාලාවේ අවසානයේටයි අපි මේ ඇවිත් තියෙන්නේ. කලින් වතාවේදී මම ඔයාලට එපිසෝඩ් දෙකක් එකවර ගෙන ආපු නිසා ඒ දෙකම මම චුට්ටක් මතක් කරලා ඉන්නම්කෝ. අපි දේවත්වයෙන් අදාගෙන මෙහාට ආරාධනා කරපු දෙවියන් අවසානයේ අපගේ යක්ෂයා වුණා. ඉතින් ඔවුන්ට විරුද්ධව සටන් කරන්න දැන් අපි විශේෂ මෙහෙයුමක් තියත් කරනවා. මේක ජින්ගේ අදහසක්. නමුත් මේක කරන එක ඒ තරම් පහසු දෙයක් වෙන්නේ නැහැ. ඔගීට නම් නැවේ කරපු ඝාතනය නිසා සෑහෙන මානසික කම්පනයක් ඇතිලායි තියෙන්නේ. ඒ අතරේ මිනිස්සු තරු අපේ ගමනාන්තය කියලා ආසෙ තියෙන තරු විකුණන වැඩකුත් පටන් අරගෙන. 7 වෙනි එපිසෝඩ් එක ගැන මතක් කළොත් ඉතින් තමන්ගේ පියාව අමුමෙම ඝාතනය කරපේකට මිනිස්සුත් එක්ක වෛර බැඳගත් දුවෙක් මනුෂ්‍ය වර්ගයාගෙන් පෘථිවිය බේරගන්න පිටසක් කළ ජීවීන් කොට්ටාසයකට කතා කරනවා. නමුත් අවසානයේ කිසිවෙක් නොසිතූ ලෙසට ඔවුන් මනුෂ්‍ය වර්ගයාට එරෙහිව යුද්ධය ප්‍රකාශ කරනවා. එතෙන් පටන් මිනිසුන් මේට විරුද්ධව නැගී සිටීමට දාන පළමු උත්සාහය තමයි අපි ඒ දුටුවේ. කලින් කතාංගයේදී විල්ද දාම ව්‍යාප්තියෙන් සෑන්ටිලා යන දිශාවට යවන්න සියලු කටයුතු සූදානම් කළා. හැබැයි සම්පූර්ණ විල්ද නම් නෙමෙයි. වීර්ගේ උල්කට්ටේ මොලේ වෙන් කළා තමයි යවන්න සූදානම් කරලා තියෙන්නේ. කොහොමද ජින්ටයාගේ ආදරේ කියාගන්න ලැබුණේ නැහැ. ඒ වගේම සෑන්ටිලා ටරියානාව හම්බෙන්න ආවා. ඒ මොකටද කියලා අපිට තාම දැනගන්න හම්බුනේ නැහැ. ඊවෙන්ජි සෝල්ට ඇල්බර්ට් අයින්ස්ටයින් ගැන රහස් විහිළුවක් කියලා දෙනවා. ඇත්තටම කිව්වොත් මේක සාමාන්‍ය විහිළුවක් නන් නෙමෙයි. මේකේ සැඟවුණු ගැඹුරු අර්ථයක් තියෙනවා. ඉතින් ට්‍රීබඩි ප්‍රොබ්ලම් පොත්මාලාවේ එන විදියට මම හිතන්නේ මෙතනදී ඊවෙන්ජි සෑන්ටිලව අයින්ස්ටයින්ට සමාන කළා වගේම දෙවියන් කියන්නේ ඔවුන්ටත් වඩා බලවත් වෙනත් පිටසක් වලින් කොට්ටාසයක් වෙන්න ඕනි. ඉතින් අද කතාව පටන් ගන්නේ සෝල්ගේ දිනචර්යාවෙම තමයි. ඉතින් මේ රහස නිසා සෝල් සෑන්ටිලගේ ප්‍රධාන ඉලක්කයක් වෙනවා. ඒ වගේම ජින්ගේ දාම ව්‍යාපෘතිය කවුරුත් හිතපු නැති දිශාවකට හැරෙනවා. මේ අතරේ තවත් එක මෙහෙයුමක් ආරම්භ වෙනවා. ඒක තමයි ප්‍රාකාර ආරක්ෂකයන්ගේ ව්‍යාපෘතිය. මේකත් හැබැයි සුපිරිම ගණේ ප්‍රොජෙක්ට් එකක් තමයි. Netflix දැනටම මේකේ දෙවෙනි කතා මාලාව දිගු කරලා තියෙනවා. ඉතින් අපිට දෙවෙනි කතා මාලාවෙන් තව හොඳ මේ වගේ සෙල්ලම් ටිකක් බලා ගන්න පුළුවන් වේවි. ඉතින් මේ ප්‍රාකාර ආරක්ෂකයෝ කවුද? එයාලා මොනවද කරන්නේ? එයාලව පත් කරන්න මෙයාලා බලන සුදුසුකම් මොනවද? සෑන්ටිලා ටරියානාව හොයාගෙන ආපු කාරණාව මොකක්ද? මිනිස්සු කෘමීන්ට කැමතිම නැහැ. උන්ව විනාශ කරන්න හැදුවා. කෘමිනාශක ඉස්සා පොළොවට වස දැම්මා. උන්ව පෑගුවා. ඒත් වටපිටාව බලන්න එයාලා කොහෙටවත්ම යන්නේ නැහැ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ දේශානය. මේ වෙලාවේ සෝල් ඉන්නේ තවත් එයාගේ හොඳ යාළුවෙක් වෙච්ච නෝරා එක්ක. ඉතින් දෙන්නත් එක්කම කතා කර ඉන්නකොට මිනිත්තු කීපයකට පස්සේ ස්කේට් බෝඩ් එකේ යන කොල්ලෙක් සෝල්ගේ ඇඟේ හැප්පෙන්න ගිහින් සෝල් අනෙක් පැත්තට පැනව නිසා ඇක්සිඩන්ට් වෙන්නේ නැතුව 99න් බේරෙනවා. ඒත් හැබැයි ඒත් එක්කම මෙතන දරුණු ඇක්සිඩන්ට් එකක් වෙනවා. ඔය නිසා සෝල්ගේ යාළුවා වෙච්ච නෝරා අධික වේගයෙන් ආපු වාහනයකට හැප්පෙනවා. ඔන්න ඔය සිද්ධියත් එක තමයි සීසන් 1 වල අවසාන කතාංගය ආරම්භ වෙන්නේ. ක්ලෑරන්ස් සහ සෝල්ගේ කතාබහක් තමයි යන්නේ. ක්ලෑරන්ස් මුලින්ම කියන්නේ සමා වෙන්න නෝරා ගැන. කොහොමුණත් සෝල් දන්නේ නැහනේ ක්ලෑරන්ස් කියන්නේ කවුද කියලා. ඉතින් ක්ලෑරන්ස් කියනවා මම ඔගීගේ පරණ යාළුවෙක්. මම ඔයාගේ යාළුවා ජින්න දන්නවා. මට සමා වෙන්න ජැක්ටයි විල්ටයි සිදුණු දේ ගැන. මේක ඔයාලට ගොඩක් අමාරු අවුරුද්දක් වෙන්න ඇති. ඔයා යෙවෙන්ජිව සොහොනේදී හම්බුනේ කොයි වෙලේද? ඔයාලා දෙන්න එතනදී කතා කළේ මොනවා ගැනද? ඒ වගේම ක්ලෑරන්ස් කියනවා යෙවෙන්ජි රටින් පිට වෙන්න කලින් එක කෙනෙක් එක්ක විතරයි කතා කළේ. ඒ තමයි ඔයා. දවස් 3කට පස්සේ එයාව චීනේදී ඝාතනය කරලා. එයා ගැන තොරතුරු අපිට දුන්නෝ මගේ සගයත් එක්කම. ඒ වගේම ඒ නිසා කවුරු හරි ඔයාවත් ඝාතනය කරන්න හැදුවා. ඇත්තට මේක හදිස්සි අනතුරක් නෙමෙයි. නෝරාව හපපු කායික ස්වයංක්‍රීය පාලනය යටතේ තිබුණේ. ඒක තනියම දහවනේ වුණා. පාරේදී ඇප්පුණ කාර් දෙකක් ස්වයංක්‍රීය පාලනය යටතේ තමයි තිබිලා තියෙන්නේ. අපිට විශ්වාස කරන්න සාක්ෂි තියෙනවා. කවුරු හරි හෝ මොකක් හරි මේ කාර් තුනේම පාලක පද්ධතියට අනවසරෙන් ඇතුළේලා තියෙනවා. අනතුරට තප්පර ගානකට කලින් අපිට තවදුරටත් සාක්ෂි තියෙනවා එයාලා ඔයාව ඉලක්ක කළා කියලා කියන්න. එදා දවසේ ස්කේට් බෝඩ් එකේ ගිය කොල්ලා ඔයාගේ ඇඟේ හැප්පෙන්න ගිය නිසා තමයි ඔයාද ජීවිතුන් අතර ඉන්නේ. එයාලා කිව්වේ කවුද කියලාත් ක්ලෑරන්ස් කියපු තවත් ඒවලුත් සෝල්ට දැන් හිතාගන්න බැරුව ඉන්නේ. කොහොමද ක්ලෑරන්ස් සෝල්ගේ ආරක්ෂාවට වෙඩි නොවදින ජැකට් එකක් දෙනවා. ඒ වගේම ක්ලෑරන්ස්ලා දැඩි ආරක්ෂාවකුත් එක්ක සෝල්ව එක්කරගෙන යන්නේ විශේෂිත වූ ගුවන් යානයක් ළඟට. ඒ වගේම ඔය ගුවන් යානයෙන් එක විශේෂ තැනකට සෝල්ව එක්කරගෙන යනවා. කලින් වතාවේදී වගේම සෝල්ට දැන් මේ වෙන දේවල් සෑහෙන්න කුතුහලයක්. තාමත් සෝල් දන්නේ නැහැ සෝල්ව කොහෙටද මෙයාලා මේ එක්කරගෙන යන්නේ කියලා. ඔය අතරේ මිස්ටර් වේජ්ගෙන් ජින් අහනවා මේ ඇට ටිකත් අර කුටීරය ඇතුළට එකතු කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම මේකේ තියෙන්නේ ඉරිඟු, තිරිඟු, රතු මිරිස් වගේ පුංචි ග්‍රෑම් 18ක් බර ඇති දේවල් තමයි. ඒත් හැබැයි මේ දේවල් කුටීරයට එකතු කරන්න මිස්ටර් වේජ් කැමති වෙන්නේ නැහැ.
මිස්ටර් වෙජ් කියන්නේ අපි මේ කුටීරේ පුළුවන් හැම මිලිග්‍රෑම් එකක්ම අඩු කරන්නයි හැදුවේ. ඔහොම අනවශ්‍ය බර එකතු කළොත් එහෙම එකතු කරපු බර නිසා අවසානයේ යානය ළඟා වෙන වේගය අඩු වෙනවා. ඒකෙන් සතුරු යානය සමග ගැටීම පරක් වෙනවා. ඒක හැරුණාම එයා දැන් මොලයක් විතරයි. එතකොට සෝල් ක්ලෑරන්ස්ලා එක්කරන් ගිහින් තියෙන මෙන්න මේ තැනට. ක්ලෑරන්ස් දැන් කියන්නේ මේ තමයි අද ඉඳන් ඔයාගේ ගෙදර කියලා. ඒ වගේම මොහුගේ නම සෙබස්ටියන්. සෝල්ව මෙහාට එක්කරගෙන ආපු හේතුව කියන්නේ නැතුව සෙබස්ටියන් ක්ලෑරන්ස් සහ සෝල්ව එක්කරගෙන යනවා මෙතන ඉන්න තත්ත්වයෙන් ඉහළ නිලධාරියව හම්බෙන්න. මෙතනදී සෝල්ට සෑහෙන ආරක්ෂාවක් මෙයාලා සපයනවා. මුලින්ම සෝල්ව එක්කරගෙන යන්නේ භාවනා කරන කාමරයට. මේක කරදරකාරී කාලවලදී සංසුන් වෙන්න පුළුවන් සුපිරි තැනක්. සෙබස්ටියන් කියන විදිහට තව ටිකකින් මෙතන විශේෂ උත්සවයක් තියෙනවා. එයාලා මුළු මහත් ලෝකයටම දෙයක් එළිදක්වන්න යන්නේ. ග්‍රහලෝක ආරක්ෂක කවුන්සිලයේ 4 වන හමුව තමයි මේ. මම මුලින්ම ඔයාලට කියපු ප්‍රාකාර ආරක්ෂකයන්ගේ ව්‍යාපෘතිය පිළිබඳ අතිශය වැදගත් නිවේදනයක් ජෙනරාල් ජෝසප් විසින් කියන්නයි යන්නේ. ඇය කියන වැදගත් ඒවා ටිකක් මම ඔයාලට කියන්නම්කෝ. සෑන්ටි අපිට යුද්ධය ප්‍රකාශ කරා. අපි අපිව ආරක්ෂා කරගත යුතුයි. එයාලට නම් අපි විවෘත කර පොතක් වගේ. එයාලට ඕනම වෙලාවක කියවන්න හැකියි. අපි රොමියෝ කියලා හිතාගෙන ඉන්න අපේ හැම පියවරක්ම බලන් ඉන්න සතුරෙක් එක තමයි අපිට හැප්පෙන්න වෙලා තියෙන්නේ. සොපොන්ස් වලට අතිමහත් බලයක් තියෙනවා. ඒත් එයාලට සර්ව බලධාරී බලයක් නැහැ. එයාලට අපේ හිත් කියවන්න බෑ. ඒක තමයි ප්‍රාකාර ආරක්ෂකයන්ගේ ව්‍යාපෘතියේ තියෙන මූලිකම අඩිතාලම. අපි සෘජු උපක්‍රමශීලී සැලසුම් නිර්මාණය කිරීමට පුද්ගලයන් 3 දෙනෙක්ව තෝරගත්තා. එයාලා මේ සැලසුම සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ සිත් තුළ තමයි නිර්මාණය කරන්නේ. ඒ වගේම මේ ක්‍රියාත්මක කිරීමට සුදුසු කාලය පැමිණෙන තෙක් කිසිවෙකු සමග තමන්ගේ දැනුම බෙදාගන්නේ නැහැ. මේ ප්‍රාකාර ආරක්ෂකයන් විශාල අධිකාරී බලයක් සහ එමගින් ඔවුන්ට අපගේ සියලු සම්පත් භාවිතයට අවසර ලැබෙනවා. ඒ වගේම දැන් නැහැ ප්‍රාකාර ආරක්ෂකයන් 3 දෙනාම නම් කරන්න තමයි යන්නේ. පළමු ප්‍රාකාර ආරක්ෂකයා වෙන්නේ ජෙනරල් හෝ. ඔහු ගැටුම් ජය ගන්නා ආකාරය වගේම ගැටුම් සාර්ථකව අවසන් කරන ආකාරය පිළිබඳ මනාව දන්න කෙනෙක්. දෙවන ප්‍රාකාර ආරක්ෂකයා වෙන්නේ මහාචාර්ය ලෙල්ලා ඇරිච්. ඇය ISISට විරුද්ධව සටනේ පෙරමුණ හෙබවලා තිනවා වගේම ඇයට විනාශකාරී සටන් කිරීමට සහ ජය ගැනීම පිළිබඳ සුවිශේෂී අත්දැකීම් සම්භාරයක් පවතින අයෙක්. ඒ වගේම අවසන් ප්‍රාකාර ආරක්ෂකයා වෙන්නේ සෝල් ඩුහෑන්ට්. ඇත්තටම අපේ සෝල් තමයි 3 වෙනි ප්‍රාකාර ආරක්ෂකයා වෙන්නේ. දැන් සෝල්ටත් හිතා ගන්න බැරුවයි ඉන්නේ මොකක්ද මේ වෙන්නේ කියලා. සෝල්ව හඳුන්වන්නේ ඔක්ස්ෆර්ඩ්හි පුහුණුවලද දක්ෂ බුද්ධිමතුන් සමග එක්ක ක්‍රියා කරලා තියෙන භෞතික විද්‍යාඥයෙක් විදිහට. ඔවුන් ඉතිරි දිගු කාලය තනිව ගත කරાવી. ඔවුන්ගේ සියලු දෙනාට පිටුපාමින් මුළු මහත් මනුෂ්‍ය වර්ගයාගේ ආරක්ෂාවට තියෙන එකම පුරුක තමයි මේ ප්‍රාකාර ආරක්ෂක 3 දෙනා. මෙයාලගේ අතේ තමයි මුළු මහත් ලෝකයම තියෙන්නේ. ওই නිවේදනයෙන් පස්සේ සෝල් ජෙනරල් ජෝසප්ගෙන් අහන්නේ මේක කිසිම තේරුමක් නැහැ. මං පහළ මට්ටමේ පර්යේෂකයෙක්. අනෙක් අය දෙන්නම වීරවරයෝ. මිනිස්සු එයාලගේ පින්තූර නිතන කාමරේ එල්ලනවා. ඒත් මම ඇය කියන්නේ වව තොරගත්ත හේතුව අපි දන්නේ නැහැ. ඒත් අපි නිකමට ඒක සතුරු දන්නවා කියලා හිතමු. ඒත් හැබැයි මේලාදී සෝල් Tamanට හම්බුණු ප්‍රාකාර ආරක්ෂක තනතුරෙන් ඉල්ලා අස්සනවා වගේම සෝල් සෙබස්ටියන් සහ ක්ලෑරන්ස් කියන දේවල්වත් අහන්නේ නැතුව කිසිම ආරක්ෂාවක් නැතුව තනිවම මෙහෙන් පිටත් වෙලා යනවා. ශාලාවෙන් පිට වෙලා ප්‍රධාන මාර්ගයට යද්දීන්ම සෝල්ට කවුරුන් හෝ කෙනෙක් වෙඩි තියනවා. ඒත් එක්කම පුළුවන් ඉක්මනින් ක්ලෑරන්ස් සහ අනිකුත් ආරක්ෂක නිලධාරීන් සෝල්ව රෝහල්ගත කරනවා. විල් පුෂ්පින් කියලා නම තිබ්බ ජින්දොන්නු ගෝල්ෆිෂ්ව දැන් බලාගන්න ඉන්නේ ජින්ම තමයි. ඒ වගේම දැන් ජින් රාජ්‍යයක වැඩි ආශ්‍රයයක් නැති බවක් තමයි පේන්න නම් තියෙන්නේ. එදා ක්ලෑරන්ස් සෝල්ට වෙඩි වදින්නේ නැති කබාය දුන්නු නිසා සෝල්ගේ වාසනාවට ඒ වෙඩිල්ල පපුවට වැදුනත් සෝල් අද ජීවතුන් අතර ඉන්නවා. ඒ වුණු සිතිය නිසා සෝල් ක්ලෑරන්ස්ට එයාව ආරක්ෂා කරන්න අවසර දෙනවා. ඒ වගේම සෝල් කියනවා සෝල්ට ස්නයිපර් රයිෆල් එකකින් පහර දුන්නු කෙනාව බෑ දකින්න ඕනේ කියලාත්. සෝල් එහෙම කියන්නේ තමාගේ සතුරාව අඳුරගෙන තිබීම ඉතා වැදගත් නිසා. ඔය අතරේ රාජ් යන්නේ ජින් මොකක් හරි ප්‍රශ්නයක් ඉන්නවද කියලා බලන්න. ජින් 3 වෙනි වතාවටත් ගණන් හරිද කියලා බලමින් තමයි ඉන්නේ. එක නැනෝ තප්පරයකින් වැඩේ මිස් වුණොත් එහෙම වැඩේ අනිවාර්යයෙන්ම ගැස්සෙනවනේ. ඒ වගේම ජින් දැන් සෑහෙන අවුලෙනෝ ඉන්නේ. විල්ගේ ජීවිතයේ අන්තිම සති ටික ජින් ඔහුගෙන් උතුරගත්ත කියලා. ඒ වගේම ඇත්තටම ජිනුත් විල්ට ගොඩක්ම ආදරය කරලා තියෙනවා. ජිනුත් විල් වගේම ඒ ආදරේ කියාගන්න බැරුවයි ඉඳලා තියෙන්නේ. ඉතින් ඒක දැනගත්ත රාජ් තවත් මොකුත් කියන්නේ නැතුව මෙතනින් පිටත් වෙලා යනවා. කොහමද ක්ලෑරන්ස් සෝල් ඝාතනය කරන්න උත්සාහ කරපු කෙනාව එක්කරගෙන ඇවිත් තියෙනවා. ඉතින් දැන් ඔහු කියන්නේ මට සමා වෙන්න ඔයාගේ ඔළුවට ඉලක්ක ඇල්ලුවේ නැතුවට කියලා. එහෙනම් මගේ මෙහෙයුමත් සාර්ථකයිනේ. සෝල් අහන්නේ ඔයාට ජීවිතේට හමු නොවුණු මිනිහෙක්ව මරන්න හැදුවා. ඉතින් ඇයි? මම දෙවියන්ගේ හමුදාවේ සොල්දාදුවෙක් වෙන්න යන්නේ. ඒ වගේම දැන් සෝල් ක්ලෑරන්ස්ගෙන් ඉල්ලන්නේ
මට මගේ ගෙදර යන්න ඕනි කියලා. ඒ වගේම මේ වෙලාවේදී අපිට දැනගන්න පුළුවන් ක්ලෑරන්ස්ගේ දැන් රැකියාව නම් සෝල් ආරක්ෂා කරන එකනේ. එතකොට සෙබස්තියන්ගේ රැකියාව වෙන්නේ ග්‍රහලෝක ආරක්ෂක කවුන්සිලයේ සෝල්ගේ ඉදිනදා කටයුතු සම්බන්ධීකාරක. සෝල් ප්‍රාකාර ආරක්ෂක තන්ත්‍රයෙන් ඉල්ලා අස්වුණා. එතකොට සෙබස්තියන් කියනවා ඔහු තාමත් සෝල්ගේ එදිනෙදා කටයුතු සම්බන්ධීකාරක කියලා. මේක මහා පටලැවිල්ලක් වගේ තිබ්බට ඇත්තටම නම් එහෙම නෙමෙයි. අපි යමුකෝ සීරීස් එක ඉස්සරහට. ඇය කියන්නේ ප්‍රාකාර ආරක්ෂකයන්ගේ වැඩ කරගෙන යන්නේ රහසින්. මනසේ හුදකලාව ඇතුලේ. මම ඔයාගේ මනසේ තියෙන දේ දන්නේ නැහැනේ. ඒ වගේම ඇය කියනවා ඇය දන්නේත් නැහැ. ඒ වගේම වෙන මිනිස්සු කවුරුවත්ම දන්නේත් නැහැ. සෝල්ව ප්‍රාකාර ආරක්ෂක තනතුරට පත් කළ හේතුව. ඒ නිසා සෝල්ම තමයි ඒකට හේතුවක් හොයාගන්න ඕනි. ඉතින් ටරියානා තනියම හුදකලාව වනාන්තරයක් මැදනේ ජීවත් වෙන්නේ. ඇය බඩු වගේක් අරගෙන එනකොට ඇයගේ පුංචි ගෙදර තොර කවුරු හරි කෙනෙක් ඇරලා දාලා තියෙනවා. මේ නිසා කවුරු හරි තමන්ගේ වාසස්ථානයට ඇතුළුනා කියලා හිතපු ඇය තමන්ගේ ළඟ තිබුණ පිස්ටල්ලයක් අරගෙන සත්ත නොකර ගේ ඇතුළට ඇතුළු වෙනවා. ඔහොම හෙමින් ඇතුළුනාට පස්සේ ඇය දකින්නේ සීසන් 1 කතාංගයේ මුල ඉඳලම අපිට කුතුහලයක් ගෙනාපු මේ හෙල්මට් එකක් වගේ අයිටම් එක. ටරියානාගේ නමින් කවුරු හරි කෙනෙක් ගෙනත් තියලා තියෙනවා. ටරියානාටත් දැන් සෑහෙන සතුටුයි සහ ටරියානාගේ හෙල්මට් එකේ අයිටම් එකක් දාගන්නවා. ඔය අතරේ අපි එක්කරගෙන යන්නේ මෙන්න මේ තැනට. ඉතින් මේ මොකක්ද කියලා ඔයාලා දැන් දන්නවනේ. මේ තමයි කොටින්ම කිව්වොත් විල්ගේ මොළය ඇතුළත් ආරක්ෂක ද්‍රාවණයක් එක්ක සෙල්සියස් සංචක ඍණ 150ට ශීත කරලා තියෙන උපාංගය. මේ වෙද්දි මිස්ටර් වේඩ් චීන ඇතුළු කණ්ඩායම වැඩේට සම්පූර්ණ සූදානම් වෙලා ඉන්නේ. කුටීරය ආරක්ෂිතයි. ප්‍රවාහතෝගේ ස්කන්ධය නියමිත අගයට සමානයි. දිශාව ඉලක්ක කරලා තියෙන්නේ. බෝම්බ 300ම කොළ සංඥා නිකුත් වෙනවා. ඉතින් කුටීරය පිටත් කිරීමට හැම කොටසක්ම සූදානම්. මේකේ සියලු දෑ සම්පූර්ණයි. ඉතින් දැන් තියෙන්නේ කාල ගණනය කරන්න විතරයි. මිස්ටර් වේඩ් චීන ඇතුළු පිරිස කුතුහලයෙන් ඉන්න අතරේ මිස්ටර් වේඩ් කියනවා චීන එදා යෝජනා කරපු ග්‍රෑම් 18ක් බැර ඇති ධාන්‍ය වර්ග ටිකත් කුටීරයට ඇතුළත් කරලා තියෙන්නේ. මිස්ටර් වේඩ් චීන ඇතුළු පිරිස කුතුහලයෙන් ඉන්න අතරේ ඉතින් ඒත් එක්කම රොකට් එක මෙන්න මේ විදිහට තියත් කරනවා. ඒ වගේම දැඩි රාජ්‍ය ආරක්ෂාවක් සහිතව සෝල් සහ ක්ලෑරන්ස් මෙතනට එනවා. මේ වෙනකොට විල් ඉන්නේ බහිර්ගෝලයේ. ඒ කියන්නේ වායුගෝලයේ අවසාන කොටසේ. මිස්ටර් වේඩ් කියන්නේ සෑන්ටිලට යව මරන්නයි ඕනි. ඒ කියන්නේ සෝල්ව මරන්නයි ඕනි. ක්ලෑරන්ස් කියනවා ඒකනේ අපි යව වටිනවා කියලා දන්නේ නේද? ඔය අතරේ සෝල් සහ ජින් පොඩි කතාබහක යෙදෙන්න ඒ ළඟපාත තිබුණු බීච් එකට යනවා. ජින් උත්යන් මෙතනදී අහන්නේ එයාලා ඔයාව තෝරගත්ත හේතුව කිව්වේ නැත්තේ කියලා. එතකොට සෝල් කියනවා එයාලා හැම දෙයක් නම් කිව්වේ නැහැ. ඒත් මට නම් අදහසක් තියෙනවා. ඒ වගේම සෝල් කියනවා විල් ඔයාලට සෑහෙන්න ආදරය කළා. දවසක කවුරු හරි ඒ වගේ මටත් ආදරය කළයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් දැන් අපි යමු මෙක්සිකෝ වලට. ඔගී ඇයගේ නැනෝතන්තු වලින් තවත් සුපිරි වැඩක් පටන් ගන්න තියෙනවා. කෘමිනාශක, පරපෝෂිතයෝ, බැක්ටීරියා, වෛරස්, ඇල්ගී, පැරලෝහ, එකීමකී ඔය සියල්ලක්ම පහේ පෙරණ ෆිල්ටර් එකක් ඔගී නැනෝතන්තු භාවිතයෙන් හදලා තියෙනවා. මේ මෙක්සිකෝවේ මේ ගම්මානයේ දරුණු රෝගයක් විදියට පාචනයට මිනිසුන් ගොදුරු වීම වළක්වන්න. ඔය අතරේ රොකට්ටුවේ පළමු අදියරේ උපකාරක ඉවත් කිරීමටයි මේ සූදානම. ඉතින් ඔය විදිහට පළමු මට්ටමේ උපකාරක සාර්ථක ලෙස ඉවත් කරනවා. දැන් න්‍යෂ්ටික පිපිරුම අවශෝෂණයට රුවල නිකුත් කරනවා. හිතපු විදිහටම රුවල තම කක්ෂය දිගේ ගමන් කරනවා. දැන් කොටීරය න්‍යෂ්ටික පිපිරීම ධාමය හරහා තරණය වීමට සූදානම්. දැන් තමයි හොඳම කොටස. පළවෙනි න්‍යෂ්ටික පිපිරීම. පළවෙනි න්‍යෂ්ටික පිපිරීම මොනවා වෙයිද? කොහොමරි පළවෙනි න්‍යෂ්ටික පිපිරීම සාර්ථක ලෙස සිදු වෙනවා. ඒ වගේම ඒ නිසා ඇති වුණු තරණයෙන් විමර්ශන යානයේ සාපේක්ෂ වේගයකට ළඟා වෙනවා. ඒ කියන්නේ කුටීරය තප්පරයට කිලෝමීටර 57ක වේගයෙන් ගමන් කරනවා. ඔන්න දෙවෙනි පිපිරීම. දෙවෙනි පිපිරීමත් හිතපු ලෙසම සාර්ථකයි. දැන් කුටීරයේ තප්පරයකට කිලෝමීටර් 68ක වේගයෙන් ගමන් කරනවා. තුන්වෙනි පිපිරුම. තුන්වෙනි පිපිරුමත් සාර්ථකයි. දැන් කුටීරයේ තප්පරයකට කිලෝමීටර් 80ක වේගයෙන් ගමන් කරනවා. ඒ වගේම පද්ධතියෙන් පෙන්වුම් කරන්නේ ධනාත්මකව දත්ත ලැබීමේ හැකියාවක් ඇති බවක් තමයි. ඒ තමයි ඒත් එක්කම විමර්ශන යානයේ අවාසනාවන්ත විදියට එක ආධාරකයක් ගැලවෙනවා. ඒත් එක්කම විමර්ශන යානයේ ප්‍රක්ෂිප්තයේ අනුමාන කළ අකෙන් ඉවතර ගමන් කරනවා. දැන් ඉතින් විමර්ශන යානයේ අපේක්ෂා කළ දිශාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙලායි තියෙන්නේ. මේ නිසා දැන් ජින් ඉන්නේ ගොඩක්ම කනස්සල්ලෙන්. ඒ වගේම මිස්ටර් වේඩ් රහසින් ජින්ට දෙයක් කියනවා. ඒ වගේම විල්ගේ මොළය රැගත් විමර්ශන යානයත් නොපෙනී යනවා. ওই සිද්ධින් පස්සේ මිස්ටර් වේඩ් තම රට බලන් නැවතත් ගුවනෙන් පිට වෙද්දී හදිසියෙම ගුවන් යානයේ විදුලි දෝෂයක් ඇති වෙනවා. ඉතින් ඒ ගැන වැඩි හිතන්නේ නැතුව මිස්ටර් වේඩ් තමන්ගේ වැඩේ කර කර ඉද්දී මිස්ටර් වේඩ්ට දෙයක් ඇහෙනවා. ඒ තමයි ඔයා ගුවන් ගමන රස විඳින ඇතයි කියලා අපි හිතනවා. අපිට සමා වෙන්න දාම ව්‍යාපෘතිය අසාර්ථක වීම ගැන. අපිත් ඔයාලව විල්ල හමු වෙන්න ආස කළා. තව අපි ඔයාව හමු වෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඔයාගේ ශිෂ්‍යතරණ ක්‍රමයේ වැඩ කළොත් මිනිස්සු හරිම දුර්වලයි. සෑන්ටිගේ. එහෙමත් නැත්නම් AIගේ ওই කතාව අහගෙන මිස්ටර් වේඩ් කියන්නේ ඔයා මාව බලන් ඉන්නවා නම් මම මොකක්ම හරි දෙයක් හරියට කරනවා වෙන්න ඕනි. ඔයා ශක්තිමත් නායකයෙක්. අපි ඔහෙට ආවම ඔයාටත් තැනක් තියෙනවා කියලා දන්නන්න කැමතියි.
ඔයා අපේ සැලසුමේ කොටසක්. ඒත් එක්කම ගුවන් යානය සෙල්ලවෙන්න පටන් ගන්නවා. ඒ වගේම එකවරම සෑන්ටිගේ රුව ඇත්තටම මෙතන මතුවෙනවා. ඇයි කියන්නේ අපි හැම වෙලේම ඔයා එක්ක ඉන්නවා. ඔයා ඇතුළු වෙන හැම කාමරයකම අපි දැනටමත් ඔයා එනකම් බලන් ඉන්නවා. අපි ඔයාට පෙන්වන්න ඕනේ දේවල් ඔයා දකි. ඔයා මැරෙන දවස වෙනකම්ම. ඒ වගේම මිස්ටර් වේට් එහා පැත්ත බලද්දීම දකින්නේ පළවෙනි එපිසෝඩ් එකේදී අපි දැක්කේ භෞතික විද්‍යාඥයෙක් ටයිම් කැල්කියුලේෂන් එක පේන නිසා තමන්ගේ ඇස් ගලවගෙන තිබුණු ආකාරයක්. අන්න ඒ වගේම මිස්ටර් වේට්ගේ රූපයත් ඒ විදිහටම මැවෙනවා. ඔය අතරේ සෝල් අහන්නේ එයා කොච්චරකල් පාවේද? ජින් කියනවා සමහර විට එයා ශීරපතෙන් එළියට යනකම්ම තව අවුරුදු මිලියන 5ක්වත් පාවේ. මෙතනට ආපු ක්ලෑරන්ස් කියනවා සටන් කීපයක් පෙරදුනා. දැන් ඔයාලා යුද්ධය අතාරින්නද යන්නේ? වෙට් මට කිව්වා ඔයා ඒ විමර්ශන යානය මිනිහෙක් හදපු හැම දෙයකටම වඩා වේගයෙන් යවුවා කියලා. ජින් ඒත් ඒක අසාර්ථකයි කියනවා වගේම සෝල් කියනවා අපි වේගවත් නැහැ. අපි මෝඩයි. ඒ වගේම අපි ලේසියෙන්ම මැරෙනවා. අපි ක්‍රොමියෝ. ඉතින් ඔහම දෙන්නගේ කතා අහන් හිටපු ක්ලෑරන්ස් දෙන්නවම එක විශේෂ තැනකට විශේෂ කාරණාවක් පැහැදිලි කරන්න එක්කරගෙන යනවා. ඇත්තටම ක්ලෑරන්ස් දෙන්නා එක්කරගෙන යන්නේ වැව් ඉස්මත්තකට. මෙතනදී අපිට බලා ගන්න පුළුවන් ක්‍රොමියෝ සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. දැන් ක්ලෑරන්ස් කියන්නේ මිනිස්සු ක්‍රොමියොන්ට කැමතිම නැහැ. සදාටම උන්ගෙන් ගැලවෙන්න හදනවා. ගුවන් යානා වලින් කෘමිනාශක හිනවා. අපි පොළොවට වස දානවා. අපි උන්න ජීවාණුහරණය කරන්න හදනවා. අපි උන්ට ගහනවා, පොඩි කරනවා, උන්න පාගනවා. වටපිටාව බලන්න. එයාලා කොහෙටවත්ම යන්නේ නැහැ. ඉතින් ඔන්න ඔහොම තමයි සීසන් 1 සම්පූර්ණ කතාවලියේ අවසානය වෙන්නේ. ඇත්තටම මාත් එක්ක මෙච්චර කාලයක් එකතුලා හිටපු ඔයාට ගොඩක්ම ස්තුතියි. ඒ වගේම ඉදිරියටත් මේ විදිහටම එකතු වෙලා ඉන්න. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක තාමත් videos බලවට subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා support එකක් දෙන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ ට්‍රීබඩ් ප්‍රොබ්ලම් කතාමාලාවේ සීසන් 1 ඔහොම අවසන් වෙද්දී සීසන් 2 තවමත් Netflix එකකින් නිකුත් වෙලා නැහැ. ඉතින් සීසන් 2 ආපු ගමන්ම මං ඔයාලට මේ විදිහටම සීසන් 2 සම්පූර්ණ කතාංගයත් අනිවාර්යයෙන්ම අරගෙන එන්න. සීසන් 2 කතාංගය එනකන් ඔයාලා බලන්න කැමති ඔයාලට ඊළඟට ගේන්න ඕනේ movies, series මොන වගේ කැටගරි එකකින්ද ඕනි කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මේ සීරීස් එක ගැනත් ඔයාලට දැනුණු අදහස් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. දාන දෙයක් නැත්නම් ඉමෝජි එකක් හරි දාගෙන යන්න. මොකද ඔයාලගේ කමෙන්ට් මට සෑහෙන්න වටිනවා. හරි එහෙනම් යාළුවනේ අපි ආයෙමත් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.